ස්වාමීන් වහන්සේ ප්‍රධාන සායවත් 30 දෙනෙක් ඉස්සරහට ආවා. ඒ සියලු දෙනාම සුවයි. හලෙලූයා. බෙල්ලේ ප්‍රශ්න තිබ්බ කොන්ද එස්සපුර වෙලා තිබ්බ සහෝදරයෙක්ගේ අවුරුදු 20 ගානක කොන්ද ගෙලින් ඇවිද්දා. මේ 20 එක තියලා වෙන මේ මුස්ප ගන්න බැරි සහෝදරියෝ දෙදෙනෙක් හිටියා සුවයි. ඇවිදින්න බැරි ධනිෂ්කයක් වුන් තියෙන සියලු දෙනාම සුවයි. එක්කෙනෙක්වත් එතන ඉස්සරහට ආපු එක්කෙනෙක්වත් හැරිලා ගියේ හලෙලූයා. ඉතින් මේ ඇවිල්ලා මේ බ්‍රදර් ජොන්සන් කියනවාගේ ඒක මනුෂ්‍යයේ ශක්තිය නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙනා වූ බලය තුල ස්වාමීන් වහන්සේ ඔබ තුලින් කරන්නා වූ මහත් දේ. හලෙලූයා. ඉතින් එම නිසා අද දවසේ ස්වාමීන් වහන්සේ තුල අපි සුපර්නැචරල් දේවල් දකින්න යනවා. එම නිසා අපි සියලු දෙනා නැගිට අපි ස්වාමීන් වහන්සේට යාඥා කරලා අපි මේ කාලය තුල අපි ඉස්සරහට යමු. හලෙලූයා. Hallelujah, hallelujah. Thank you, Jesus. Thank you. Praise the Lord. Praise the Lord. Hallelujah, hallelujah. We thank you, Jesus. Thank you for all the blessings that you have given us, Lord. Hallelujah, 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 hallelujah. ස්වාමීන් වහන්සේ අපට දුන්න සෑම ආශිර්වාදවල සුති යේසුනි. දැන් අද දවසේදී ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අද දවසේ අපි කතා කරන්න යනවා සුදාත්මික උපාසකවට උගන්වන්න යන්නා වූ දේ. පොදින් තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේගේ වචනය තුල පැවැතෙන්නට ක්‍රියා කරන්නට අනිත් අයට ආශිර්වාද දීමට ඔබ වහන්සේ අපට දීලා දුන්න සෑම ආශිර්වාද ගැන සුති ස්වාමීනි. මෙන්න අපි දැන් ලැබිලා ඉන්න ස්වාමීන් වහන්සේගේ බලෙන් පූර්ණ වෙමින් ස්වාමීනි සුදාත්මයන් වහන්සේගේ අලුත් වෙමින් ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය ඇලෙන්න ගැලෙන්න දැන් අපි යන අතර ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම අප සමග තිබෙන සුද්ධිවන්ත වෙන ස්වාමීනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් Amen. Praise the Lord. Praise the Lord. So today we are going to study on uncommon faith. අද අපි කතා අපි අද කතා කරන්න යන්නේ uncommon කියන්නේ uncommon කියන වචනට මොකද අස්වාභාවික අසාමාන්‍ය මේ ඇදහිල්ලක් ගැන අපි අද කතා කරන්න යනවා. Hallelujah. Hallelujah. So we are going to see different translations of the word faith, and we know that Bible always says faith moves mountains. අපි මේ ඇදහිල්ලේ විවිධ වූ පරිවර්තන කියවන්න යන අතර ඇදහිල්ලෙන් කඳු පහ කරන්න පුළුවන් බව අපි දන්නවා. How many of us want to win battles in life? අපේ ජීවිතවල මේ සටන් ජය ගන්න කී දෙනෙක් අවශ්‍යද? How many of you believe God helps you, or God helps you to overcome battles in life? It's God who gets us victory in the battle. Come on, God gives us victory. Amen. 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 That's where you went wrong. Somebody put the hand up, then began to think, then put the hand down. Why did you put your hand down? Why are you looking shocked with what I asked the question? Your face is full of shock. Yeah, I can see on your face. When I said God is not the one who gives you victory. When I said, how many of you believe God gives you victory over your battles? So many hands were lifted up, and I said, no, that's wrong. And I can still see, my brother, you are looking at me. Oh my God, what is he talking about? So let's solve this problem once and for all. Is that clear? Do we believe the word of God? So 1 John chapter 5 verse 4 says, chapter 1 verse 5. 1 John chapter 5 verse 4 says, yeah, go ahead, please, just give me the word. For whatever is born of God conquers the world, and this is the victory that conquers the world. What? What conquers the world? Our faith. Come on. Our faith. Our faith conquers the world. So the word of God clearly says, 5-4, right? yes. Can I Yes. translate? Yes, go ahead. එක යෝහන් 5:4 මෙසේ සඳහන් කරන ඔබ ලියා ගන්න මේ පැනක් තියෙනවා නම් මක් මිසාද දෙවියන් වහන්සේගෙන් උපන් යමෙක් ඇද්ද එය ලෝකෙන් ජයගන්නේය. ලෝකෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදිල්ලය. ලෝකෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදිල්ලය.
යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ එච්චරයි. ලෝකේ ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය. Yep. So who gives you victory, God or your faith? දැන් දෙවියන් වහන්සේද මේ ජයග්‍රහණ දෙන්නේ නැත්නම් අපේ ඇදහිල්ලද මේ අපිට ජයග්‍රහණ දෙන්නේ? Because if God is the one who is going to give us victory, then God is responsible for every battle that we lose. දැන් එතකොට දෙවියන් යේසුස් වහන්සේ නම් අපේ මේ සටන් වලට ජය දෙන්නේ අපේ පරාජයන් වලට වක් කියන්නත් උන යේසුස් වහන්සේ. So what does God give? දැන් යේසුස් වහන්සේ මොනවද අපිට දෙන්නේ? God gives us His word. යේසුස් වහන්සේ අපිට දෙන්නේ දේව වචනය. He gave His authority. උන්වහන්සේගේ අධිකාරී බලය. He gave us His power. උන්වහන්සේගේ බලය අපිට දීලා තියෙනවා. He gave us His spirit. උන්වහන්සේගේ ආත්මය අපිට දීලා තියෙනවා. He gave us understanding. අපිට වචන ගැන තේරුම් ගැනීම ශක්තිය දීලා තියෙනවා. He has given us His word. උන්වහන්සේගේ වචනය අපිට දීලා තියෙනවා. Now He has given all these tools. උන්වහන්සේ අපිට සියලුම අවියාලු දීලා තියෙනවා. But He's saying, I am not going to be the person responsible. I have given you all these tools. You use these tools, and using all these tools, you will grow in faith, and it is your faith that gives victory over the world. Hallelujah. Your faith that gives victory over sickness, over disease, over financial crisis, over divorce, over separation, over every curse. It is your faith that makes you victorious. දැන් ස්වාමීන් වහන්සේ කියන යේසුස් වහන්සේ කියනවා මම Come here, brother. brother ඉස්සරහට එන්න කියලා කියනවා. Brother, එනි ඉස්සරහට එන්න කියලා කියනවා. දැන් the last shall be first. දැන් මේ කියන Come here. අපි හොඳට තේරුම් ගමු. මේ යේසුස් දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ සටන් වලට යේසුස් වහන්සේ නෙමෙයි අපේ මේ ජයග්‍රහණ ඕන අපේ ඇදහිල්ල තමයි කියන්න ඕන. මන්ද උන්වහන්සේ අපිට අවශ්‍ය සියලු දේ යේසුස් වහන්සේ අපිට අවශ්‍ය සියලු දේව වචනය, ආත්මානුභාවය, අධිකාරී බලය, සුව කිරීමට බලය, ණයෙන් මිදීමට බලය, ප්‍රේම කිරීමට බලය සියල්ලක් අපිට දීලා තියෙනවා. එහෙනම් අපිට ප්‍රශ්නේ තියෙන්නේ යේසුස් වහන්සේ කියනවා මම නුඹට සියල්ල දී තිබේ. නුඹ ක්‍රියා කරන්න. මොකද? නුඹ ක්‍රියා කරන්න. එම නිසා දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ මගේ ඇදහිල්ලෙන් මගේ සටන ජය ගන්න උන්වහන්සේ අපිට බලය දීලා තියෙනවා. හලෙලූයා. හලෙලූයා. දැන් එතකොට හොඳට තේරුම් ගන්න වෙනස්කම තියෙන්නේ 1 යොහන් 5:4 අපේ ඇදහිල්ල තමයි මගේ සටනට ජය දෙන්නේ. ආමෙන්. මේක තේරුම් ගන්න. මම දන්නා මොරටු ගොඩක් දෙන්නට මේක අලුත්. ඒ නිසා අපි තේරුම් ගමු අපේ ඇදහිල්ල තමයි අපේ ජයග්‍රහණ දෙන්නේ. Now let me prove my case. Here is my brother. What's your name? දැන් මම මගේ Noel. Okay, Noel is with us, and Noel is going to share how he suffered for 33 years. 33 years. 33 years. He suffered, he's not 33 years old, but he suffered for 33 years. Age? No, not your age. The problem was for 33 years. Suffering from 33 years. 33 years. Just translate what I'm saying. ඕකේ. දැන් මේ ඔයා මේ කොච්චර කාල මේ ප්‍රශ්නේ නිසා සහෝදරයා දුක් විඳද? මේ gearbox යාළුවෙකුට තෝක් ගන්න gearbox එකක් ඔස්සලා ඔව්. එතනින් තමයි මේක උනේ. ඒ කොයි කාලේද? අවුරුදු 33ට ඉස්සෙල්ලා. 33ක් විතර වෙනවා. ඕකේ. අධික වේදනාව මේක තමයි. දැන් අවුරුදු 33ත් ඉස්සේ වේදනාවක් තිබ්බා. දැන් ඒ කියන්නේ මේ මෝටර් මේ කියන්නේ මේ කාර් එකේ ඉන්ජිමක් Just talk on the mic. sorry. මේ කාර් එකේ ඉන්ජින් එක උස්සන්න ගිහිල්ලා මෙන්න මේ කොන්දේ නේද? කොන්දේ අමාරු කියලා අවුරුදු 33ක් වේදනාව විඳින්න හිටියා. දැන් yeah, okay, 33 years he was suffering. Yes, thank you. He was suffering because he was repairing an engine, or he was lifting the engine? Lifting an engine. Yeah. And that's the time he damaged his back. That's right, yes. And for 33 years. Yes. Did you go to any doctor? දොස්තර උරුංගාවට ගියාද කියලා? Yeah, he has gone. So you took the treatment බේස් ගත්තනේ? Yes. and you got relieved. දැන් ඒකෙන් නිදහස ලැබුණාද? No. So they charge you the money for not giving you the... සල්ලි ගත්තනේ මේ yes. In Sri Lanka, even if you don't get healed, you have to pay? Yeah, in India it's free, but in Sri Lanka you have to pay. ලංකාවේ සල්ලි ගන්න එපා උනේ. ඔය ගෙවුවා. So how much money did you spend? කරන්න ලක්ෂ 14ක් කිල්ල. For the operation, doctors has asked 1.4 million. So you got operated? No. තාම කරේ නෑ. No. 1.4 million I free? don't like. Now. Give me. No, not like that. Not like that. Pre, come here. I'm proving my case දැන් මම of ඔප්පු කරන්න යන්නේ. 1 John 5:4. දැන් මේ 1 යොහන් 5:4 ඔප්පු කරන්න යන්නේ. Come this side. Now Pre had a problem that she discussed in the morning, that her 2 discs were totally gone, half the disc was gone, and the doctor said there is no
back disc. කොන්දේ යට ප්‍රමාණ. back disc ඒ කියන්නේ කොන්දේ යටනේ පද කොන්දේ. ආ? කොන්දුවට වේලිය. Yeah, okay. Okay. So for she used to fly for Emirates. Hold on. And the doctor said there is no cure, so you better quit your job and go back home. And she was on a wheelchair because by now when the disc was gone, her body, I think top portion was on the right side or whatever, she would walk this way, the disc, total alignment gone. Okay, and that was a condition. We know that she was miraculously healed by the Lord. So when she heard this man has got this problem, if you read 2 Corinthians 1, 3 and 4, you will get your answer. 2 Corinthians 1, 3 and 4. It says, "Blessed be God and Father of our Lord Jesus Christ, who is the Father of all comfort, who comforts, is the Father of mercy and Father of all comfort. He comforts us in all our affliction, so that now that we are comforted, we are able to go and comfort, we are able to go and comfort others in any kind of trouble through the comfort that we have received." So when she received the comfort, Now I did. Yeah. Please. Okay. දැන් දෙක කොරින්ති 1:5 පදවල මෙසේ සඳහන් වෙන අපි ලියාගමු. sorry 3:4. දයාබර කරුණාවල පිය වූද සෑම සැනසෙල්ලේ දෙවි වූද දෙක කොරින්ති 1 කොරින්ති 2 Corinthians 1, 3. 2 කොරින්ති 1:3 කොරින්ති දෙක තමයි කියන්නේ ඔව්. Yeah, you read, I'll tell you whether you are reading right or wrong. දෙක කොරින්ති 1 2 Corinthians chapter 1 verse 3. Read it. Daya, correct. Daya, mercy, correct. Okay, දයාබර කරුණාවල පිය වූද සෑම සැනසෙල්ලේ දෙවි වූද අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි දෙවියන් වහන්සේගෙන් යම් සැනසෙල්ලක් ලැබුවෙමුද ඒ සැනසෙල්ල කරුණ කොටගෙන කොයි පීඩාවක් නමුත් විඳින්නට සනසන්න අපිට පුළුවන් වල පිණිස උන්වහන්සේ අපගේ සියලු පීඩාවලදී අප සනසනසේක මක්සල යම්සේ ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳීම් අප කෙරෙහි අධික වන්නේද එසේම ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන අපගේ සනසෙල්ල අධික වන්නේ. So when she got comforted of her back and she got healed completely, she went and told him her testimony. When she's sharing the testimony, she is actually releasing the same anointing that healed her, and the brother who is on the other side listening attentively and believing that anointing is going inside of him. So when she made that prayer last month for him, the pain left him, and this month when he met her, she said, "Oh, it's completely healed." Now the healing has taken place, everything has taken place, but 1.4 has not yet got transferred. That's right. All right. So let me translate now. Okay. Hallelujah. දැන් මේක වෙලා තියෙන්නේ දැන් මේ සහෝදරිත් පොඩ්ඩක් ඇක්ටල් වෙන්න නැහැ. මෙන්න මෙහෙම තමයි මේ සහෝදරිය ඉඳලා තියෙන්නේ. පොඩ්ඩක් හරි? ඕකේ? යා. දැන් මේකේ මම මේ විහිළුවෙන් කරාට මේක ඇත්ත තත්ත්වයක්. දැන් එතකොට දැන් මෙහෙම ඇද වෙලා දැන් ඔබ හිතන්න ලස්සන කාන්තාවක් කොහොම යනවද කොහොමද නේ? හා? අලයින්මන්ට් නැතුව යනවා. දැන් මේ සහෝදරයා අපේ මේ කතාව කියන්නේ මේ දිග වැඩි එකද කෙටියෙන් කියන්නේ මේ කොහොම හරි හාස්කමක් ඇතුව මේ දේව වචනේ තුල මේ සහෝදරිය දැන් මේ ක්ලිනික් එකක් ඉන්නවා. දැන් මේ සහෝදරියගේ කොන්දේ ඇත්තටම ඇද වෙලා තිබ්බේ. දැන් ගෙලින් ඉන්නවා. දැන් අදත් අපි දැක්කා ඒ හාස්කම වෙනවා. දැන් මේ සහෝදරයා මේ තත්වය කියනකොට මේ සහෝදරියට දැන් තේරෙලා රයිට් ඕකේ මෙයා මේ දැන් මට ලැබුණු දේ මම සාක්ෂියකට මේ සහෝදරයට කියනවා. මේ සාක්ෂිය මේ සහෝදරයාට කියනකොට මේ සහෝදරයා හොඳින් අහගෙන හිටියා මේ සහෝදරි මොකද්ද වෙලා තිබ්බේ? ඇයි දෙකම එක වගේ? ඉතින් ඒක එතකොට කියන එක අහන් ගියා. අහන් ඉඳලා මේ එතකොට අහන් ඉන්නකොට දැන් මේ දෙවියන් වහන්සේ දුන්න හාස්කම තුල සුවේ තියෙනකොට ඒ සුවය මේ සහෝදරයට කියද්දි ඒ ආලේපේ ට්‍රාන්ස්ෆර් වෙන කතා. හලෙලූයා. දැන් එතකොට ට්‍රාන්ස්ෆර් මොකද උනේ? මේ සහෝදරයාගේ තේරුම් අරගෙන ඇදහිල්ලට ආවා. ඒ ඇදහිල්ලට ඇවිල්ලා මොකද්ද උනේ? ඒ ගිය
ගිය මාස සම්පූර්ණ ගිය මාසේ අපි අගෝස්තු ජූලි මාසේ අපි තිබ්බ මේ අපේ දෙදින සතිවාර ඉවර වෙනකොට මේ බංකුවේ හේතු වෙලාවත් ඉන්න බැරි ඉතින් සහෝදරයා සැකම ගන්නවා. He couldn't even sit down, he couldn't lean back. Even when he came for the retreat, he was telling the wife, I can't sit here and wait, I can't wait anymore, please let's go home, let's go home. And then he came to speak with you. Somehow the wife said, no, let's wait, let's wait. Wife is always right. Hallelujah. Husbands are really dumb. මේ අවුරුදු 33ක් එක ශණයකින් ඉවරයි. දැන් මේ අර මේ සහෝදර කිව්වා වගේ දැන් මේ සහෝදරික தත්ත්වය. දැන් ඔබට මම මේ සහෝදර කියන්නේ අර මේ බයිබල් පදය සනාථ කරන්නයි මේ උදාහරණ කියන්නේ. මේ දරුවගේ ඇදහිල්ල මේ ක්‍රියාත්මක වීම නිසා මේක සහෝදර සූ වුණා. හalleluya. Hallelujah. You told about 1.4 transfer. You are a Sri Lankan, no? Sri Lankan, no? I want to keep that part, you know. මේ සහෝදරයාට ලක්ෂ 14ක ඔපරේෂන් එක කරන්න වෙලා තිබ්බා. නමුත් රිස්ක් එකක් තියෙනවා කියලා. ඔව් දැන් ඒක 14ක් වියදම් ගන්න පුළුවන්. නමුත් ඒක හොඳ වීමේ මේ ප්‍රතිශත අවදානමකුත් තියෙනවා. දැන් එතකොට දැන් ඒ ඔක්කොම දැන් මේ දොස්තරවරුන්ගේ බය කිරීම සියල්ල තුලදී දැන් මේ හාස්කම වුණා. දැන් එතකොට දැන් බ්‍රදර් අහන ප්‍රශ්නේ දැන් මේ ලක්ෂ 14ක් වියදම් වුණෙත් නැහැ. නොමිලෙම සුව වුණා. දැන් මේ 14 දැන් අපිට ඕන කියලා කියන්නේ. That you need the money. No, you didn't say that. Did I say I need the money? No, I just put that part, you know. I never said that. I said the money did not get transferred here. Yeah. You are blaming me for that. Because you are the culprit. Okay. පස්සේ බ්‍රදර් ජොන්සන් පස්සේ මේ සිස්ටර්ට මාව යොමු කරා. He came to speak with you. Go ahead, talk. He came to speak with you, but you asked him to go to me and speak with me. ඒ කිව්වෙන් පස්සේ මේ සිස්ටර් මට කිව්වා ඔයා මෙන්න මේ විදියට හැමදාම කියන්න කියලා මට ලියලම දුන්නා. Then I told him, මම and I wrote it to him. I wrote it and I gave it to him. That I am the body of Christ. බලයක් නැත. සාතාන්ට Satan, sickness has no place of power over කිසි me. දෙයක් නැත කියන විතරම කියන්න කියලා. I told him to go home and say it. Repeat it. And he kept saying it. So the more he said it, the more it kept disappearing. Praise God. So here is a proof that she prayed, but it was not complete. He had to go home, take that scripture and go on saying it. So when he kept saying, faith comes by hearing and hearing by the word of God, faith came in, aligned his back and is completely healed. So it is faith that overcomes the world. ඔය දැන් මේ හොඳ වැදගත් කතාවක් කියන්නේ ඒ කියන්නේ මේ සහෝදරි දැන් මේ සහෝදරයා බ්ලෙස් කරලා යාඥා කරන් පුදුම සෑල්ලියක් ගන්න කියලා කිව්වා. නමුත් ඒත් එක්කම ඒ සුවය සම්පූර්ණ වුණේ මේ දේව වචනේ මේ සහෝදරයා ගෙදර ගිහිල්ලා කියවනකොට ඒ සුවය තමන්ගේ තුල තියෙන ඇදහිල්ල තුලින් 100%ක් ඒ රෝගකාරකය සුව වෙලා මේ සහෝදරයා සුව වුණා. හලෙලූයා. Thank you. ඊට පස්සේ දැන් ඊයේ තිබුණානේ මේ මෙහෙ ඊයේ තිබුණා. එතකොට මට ගෙදර Yesterday, the meeting was there, and yesterday he couldn't come because he had to look after the parents. Only the wife came yesterday. So while he was at home, he took the book, Bible, he read it, and he started talking to God. He had a conversation, praying, and then he got the anointing. His hair started standing up, and he got a bit dizzy. He kept on thanking the Lord right throughout. Hallelujah. So sometimes, even if he would get the pain, he would still go back to the scripture and claim the scripture. It is a wife who has been praying for him for a long time. But he came for the evening session. He's got the joy now. Praise God. Thank you. Thank you very much. Praise God. Hallelujah. The clapping doesn't seem to be good. Okay, now we will study the definition of faith so that you understand how to use faith. And today we are studying on a topic called
uncommon faith. ඔව් අස්වාභාවික ඇදහිල්ලක් නැත්තම් මේ අස්වාභාවික ඇදහිල්ලක් ගැන අපි දැන් කතා කරන්නේ නැහැ. ඒ නිසා දැන් අපි ඇදහිල්ල ගැන අපි තියෙනා වූ කොට ගැඹුරට අපි අද යන්නේ යනවා. So we are going to take translations of different Bibles, put them together and get the definition together. ඔව් බයිබල් පරිවර්තන වල ඇදහිල්ල ගැන කතා කරලා තියෙන දේවල් අපි සාකච්ඡා කරලා ඒවා අපි තේරුම් ගන්න යනවා. Okay, the first one, please write down. මේක පොඩ්ඩක් ලියා ගන්න. Now faith is the substance. Now faith is the substance Hebreu 11:1 of things hoped for. Hebrews 11:1. Now faith is the substance of things hoped for, ඇදහිල්ල නම් බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකය. the evidence of things not seen. You can give it to me, I'll keep it here. It will come clear. Now faith is the substance of things hoped for, the evidence of things not seen. නොදක්නා දේවල් ගැන ඔප්පුවය. Second definition. දෙවෙනි පරිවර්තනය. Now faith means that we are confident of what we hope for. දැන් ඇදහිල්ල කියන්නේ අපි confident කියන්නේ මේ අපි confident කියන්නේ මේ Khatri. අපි ආත්මවිශ්වාස අපි ආත්මවිශ්වාස now faith means that what we Means that we are confident අපි ආත්මවිශ්වාසයේ ඇතුව සිටීම තමයි ඇදහිල්ල කියන්නේ. what we hope for, අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන ආත්මවිශ්වාසය ඇතුව සිටීම තමයි ඇදහිල්ල කියන්නේ. convinced of what we do not see. Convinced. අපි සාධිකම දන්නවා මේ අපිට පේන්නේ නැති වුණොත් අපිට ඒක ලැබෙනවා කියලා. Convinced of what we do not see. Next translation. Faith is the title deed of things hoped for. Faith is the title deed of things hoped for. ඇදහිල්ල කියන්නේ බලාපොරොත්තු වල දේවල් වල සහතිකය. Faith is the title deed of things hoped for. The putting to the proof of things, the putting, P-U-T-T-I-N-G, the putting to the proof of things not seen. අපිට නොපෙනෙන දේවල් ගැන අපේ ඇදහිල්ල තැබීම තමයි ඇදහිල්ල කියන්නේ කියනත් මේ එක පරිවර්තනයක තියෙනවා. We'll get all these words together, then we'll understand. දැන් මේ Okay? සියලුම පරිවර්තන අපි දැකලා බලලා අපි පොඩ්ඩක් අපි එක තැනකට The next translation. Now faith is the confident. Now faith is the confident. ඇදහිල්ල කියන්නේ අපිට confident Atma Vishwas. මේ අපිට ඇදහිල්ල කියන්නේ අපේ ආත්ම විශ්වාසයයි. Assurance of that. ඒ කියන්නේ ඒ ආත්ම විශ්වාසය තුළ අපි දන්නවා අපිට ඒක ලැබෙන බව. For which we hope for. For which we hope. අපි ඒක බලාපොරොත්තු වෙන අතර A conviction. අපිට තියෙන සහතිකයක් අපිට තියෙන conviction අපිට ඒක conviction කියන්නේ අපිට මට ඒක තේරුණා කියන එක නේ. A conviction of the reality of things. මම දන්නවා මගේ Conviction of reality of things. ඔව් මම ඒක දන්නවා ඒක මගේ ජීවිතේ මේක වෙනවා මගේ ජීවිතේට මේක අදාළයි කියන එක මම දන්නවා. We do not see. We do not see. මට නොපෙනුනොත් මම දන්නවා මට සාධකයක් තියෙනවා ඇදහිල්ල තුල මට මේ දේ ලබා ගන්න පුළුවන් කියලා. ඒකත් එක පරිවර්තනයක මේ එසේ සඳහන් වෙනවා. Next translation. තවත් පරිවර්තනයක්. Faith gives substance to hope. Faith gives substance to our hope. ඇදහිල්ල දේවල් ලබා ගැනීමට substance වස්තු. substance කියන්නේ සංයෝගයක්. substance ඒ කියන්නේ ඒකෙන් තවත් කරන්න පුළුවන් කියන එකනේ. ඒ කියන්නේ මේ ඇදහිල්ල තුලින් තව දේවල් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නිකන් හරියට මේ ඒ කියන්නේ පොදු වාජනයක් වගේ නැත්නම් ඒක ඒ ඇදහිල්ල තුලින් සෑම දෙයක්ම කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. Faith gives substance to our hopes and makes us certain අපිට අනිවාර්යයෙන්ම දන්නවා අපිට මේ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය ඇදහිල්ල අපිට ඇති කරනවා. Of realities we do not see. අපි දන්නා මේක මේ අපිට නොපෙනෙන සත්‍යයන් මේ ඇදහිල්ල කරුණු කොටගෙන අපේ ජීවිතවල වෙන්න පුළුවන් කියන දේ අපි දන්නවා. Next one. අනිත් පරිවර්තනේ. This is from the Amplified. Now faith is the assurance. මේ ඇදහිල්ල කියන්නේ අපිට තියෙනව බලාපොරොත්තුව.
සහතිකය the confirmation, ස්ථිරත්වය the title deed අපිට බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය of the things we hope for, අපි බලාපොරොත්තු වන දේවල් අපි ඉස්සරහට ඕනයි කියන දේවල් of the things we hope for, being the proof of things we do not see, being the proof of things we do not see, අපිට නොපෙනෙන deeds being the proof of things not seen, අපි නොදකින දේවල් we do not see, අපි නොදකින දේවල් ලැබෙනවා කියන බලාපොරොත්තුව and the conviction of their reality, ඒක and the conviction of their reality, ඒ දේ වෙන බවට කියනවා සහතිකය තමයි ඇදහිල්ල කියන්නේ. faith pursuing as real fact, faith pursuing as real fact, ඇදහිල්ල සත්‍ය වූ දේවල් අප කරා ගෙනෙනවා. and the next line, please underline that, what is not revealed what is not revealed to the senses, අපේ what is not revealed to the senses, please underline that, that's a very important point. අපේ පංච ඉන්ද්‍රියයන් වලට අහු වෙන්නේ නැති දේවල් තමයි මේ come again brother, what is that? What is not revealed to the senses, ඇදහිල්ල කියන්නේ අපේ පංච ඉන්ද්‍රියයන් වලට අහු වෙන්නේ නැති නමුත් මේ ඇත්තටම වෙන දේවල් තමයි ඇදහිල්ලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. හලෙලුයා. ඒ කියන්නේ ස්වාමීන් මේ වචනේ මේ පරිවර්තනය කියන්නේ මට මේ අල්ලලා බලලා මේ දේ තේරුම් ගන්න බැරි වුණාට අපි ඇදහිල්ලෙන් දන්නවා මට මේ දේ ලබා ගන්න පුළුවන් කියලා. ආමෙන්. last translation, අවසාන එක. faith is the warranty deed, faith is the warranty deed, ඇදහිල්ල කියන්නේ මේ වගකීම් සහතිකයක්. the thing for which we have fondly hoped for, the thing for which we have fondly hoped for, අපි ආසාවෙන් අපිට ලැබෙනවා කියන බලාපොරොත්තු වීම තමයි ඇදහිල්ල කියන්නේ. is at last ours, is at last ours. ඔය අන්තිමට එක මට කොහොම හරි ලැබෙනවා. ඒක තමයි ඇදහිල්ල කියන්නේ. Hallelujah. Praise the Lord. හලෙලුයා සුතිය. The first thing that we see in all these definition is faith is, and the word now. So remember, faith is always in the present tense, hope is in the future tense. ඇදහිල්ල කියන්නේ දැන්, ඇදහිල්ල කියන්නේ දැන් වර්තමානයේ. එම නිසා මේ ඇදහිල්ල බලාපොරොත්තු වෙන හෙට ලැබෙන දෙයක් නෙමෙයි. ඇදහිල්ල කියන්නේ මේ දැන් අපිට ලැබෙන මේ දැන් අපිට වෙන දෙයක් තමයි ඇදහිල්ල කියලා කියන්නේ. So if it is not now, it is never faith. දැන් අපිට ලැබෙන්නේ නැත්නම් දෙයක්, ඒ කියන්නේ ඒක ඇදහිල්ලක් නෙමෙයි. ඒ කියන්නේ ඒක ඇදහිල්ල නෙමෙයි. So faith is in the present tense and it is never tomorrow. දැන් ඇදහිල්ල කියන්නේ වර්තමානයේ දැන් අපිට ලැබෙන දෙයක් නෙමෙයි, හෙට ලැබෙන දෙයක් නෙමෙයි. So let's take the definition, the first one. අපි දැන් පළවෙනි පරිවර්තනයේ තියෙනා වූ මේ පරිවර්තනයේ බලනවා. Faith is the substance. ඇදහිල්ල කියන්නේ බලාපොරොත්තු වෙන දේවල් ගැන සාධකයක්. It is an invisible substance that is stored in the word of God. දේව වචනේ තුල අපිට නොපෙනෙන රහස් ස්ථානවල තිබෙනා වූ දෙයක්. But this invisible substance, when it is mixed to our hope, it changes the hope from unseen to the seen. අපි දැන් මේ අපිට නොපෙනෙන ස්ථානවල තියෙනා වූ මේ දේවල් අපි බලාපොරොත්තු වෙන දේවල් ඒවා අපේ වචනත් එක්ක එකතු වෙලා ගැනීම තමයි ඇදහිල්ල කියලා කියන්නේ. I have got a glass, and in this glass there is a substance called water. දැන් මේ වීදුරුවේ මේ වතුර තියෙනවා ඒක තමයි මේ substance. ද්‍රව්‍ය. Now if I take a different shape of a vessel and pour the same substance, water, it will take that shape. දැන් මේ වීදුරුව මේ හැඩයක් තියෙනවා. දැන් හැබැයි වෙන හැඩයක තියෙන වීදුරුවක් මේ ස්ථානේ තියලා ඒ ඇතුළේ තියෙන අඩංගු ද්‍රව්‍ය වතුර ඒ භාජනයට දැම්මොත් එimhe ඒ භාජනේ හැඩය ගන්නවා. This vessel that I have right now before me is a physical substance. I can see it, I can touch it, I can feel it. දැන් මගේ අතේ තියෙන මේ වීදුරුව මට අල්ලන්න පුළුවන්, මට දැනෙනවා, මට තේරෙනවා, මේ ඒක මට ඒක මේ දේ මට තේරුම් ගන්න පුළුවන්. But the hope that we have is not physical, it is spiritual, it is an expectation, it is an imagination, it is a dream, it is a goal that you have in your mind,
not yet physical, it is spiritual. බලාපොරොත්තුවක් කියලා කියන්නේ හැමතිස්සම හෙට ඉස්සරහට එන්නහට තියෙන දෙයක්. ඒක ආත්මික දෙයක්. ඒක ආත්මික තලයේ තියෙන්නේ. ඒක දැන් ඔබට ලැබිලා නැහැ. දැන් ඒතකොට ඔබ ඒ දේ ලබා ගන්න බලනවා. ඔබට ඒක ඔබේ රැකියාව වෙන්න පුළුවන්. ඒක ඔබේ ප්‍රොමෝෂන් එක වෙන්න පුළුවන්. ඒක ඔබේ විවාහය වෙන්න පුළුවන්. ඒක බලාපොරොත්තු හෙට. දැන් ඒතකොට මේ මොකද come again brother, you please repeat that again. Faith is a substance. No, not that. After that, it is a hope. ඒ කියන්නේ බලාපොරොත්තුව හැමතිස්සම අනාගතයේ ඉස්සරහට වෙන්න තියෙන දේවල්. එම නිසා ඒවා ආත්මික තලයේ තියෙන ඒවා අපිට තව ලැබෙන්න ඉස්සරහට තියෙන දේවල්. So this hope which is spiritual, I want to change it from invisible to visible. ඔව් දැන් අපේ බලාපොරොත්තුව නොපෙනෙන තැනක තියෙන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි කරන්න යන්නේ නොපෙනෙන තැනක මේ ඉස්සරහට තියෙන දෙයක් ඇදහිල්ල කරුණ කොටගෙන දැන් අපි ලබා ගන්න යන්නේ. This building, before it is constructed, there was no trace of the building, only the drawing of the building was there. මේ බිල්ඩිම හදන්න ඉස්සෙල්ලා මෙතන නිකන් භූමියක් තිබුණේ ප්ලෑන් එකක් විතරයි තිබ්බේ. දැන් මේ ප්ලෑන් එක මේ බිල්ඩිම නෙමෙයි නිකන් කොලයක් විතරයි. The building material was supplied, the workers began to work, and this building came into physical being. දැන් එතකොට මේ ගඩොල් සිමෙන්ති වැලි මේවා එක එක ස්ථානවල තිබ්බේ මේ ප්ලෑන් එකට අනුව මේ සභාපාලකයෝ මොකද කරේ ඒවා අවශ්‍ය තැන් වලින් ගෙනල්ලා මේ බිල්ඩිම හැදුවා. In the same way, God is saying there is a substance which is invisible, unseen, it is spiritual, and it is stored in the Word of God. When you take this substance called faith and supply it to your dream, supply it to your expectation, this substance has the power to change it from the invisible to the visible. දැන් මේ හරි වැදගත් මේ තේරුම් ගන්න. දැන් ඇදහිල්ල කියලා කියන්නේ ඉස්සරහට බලාපොරොත්තු වෙන දැන් මේ අපිට නොපෙනෙන තැන්වල රහස් ස්වර්ගීය රහස් ස්ථානවල තිබෙන රහස් දේවල් මේ බයිබලයේ දේව වචනේ කරුණ කොටගෙන ඒ සංස අපිට එලිදරව් කරන්න වෙනවා. දැන් මේ එලිදරව් කිරීම තුලින් අපිට මේ රහස් තැන්වල මේ ආත්මික තලයේ තියෙන දේවල් දේව වචනේ කරුණ කොටගෙන අපිට එකතු කරලා අරගෙන අපේ ආත්මික මේ අපේ ජීවිතයට අදාළ මහත් වූ දේවල් ආශිර්වාද ලබා ගැනීමට මාර්ගයක් වෙනවා ඒක. ඇදහිල්ල. Everybody seated here have got dreams, have got expectation, have got desires. අපි අපේ මෙතන ඉන්න හැම කෙනෙක්ටම සිහින තියෙනවා බලාපොරොත්තු තියෙනවා අවශ්‍යතාවන් තියෙනවා ඔවුන් ජීවිතේ විඳින්න අවශ්‍ය සිහින ඔවුන්ගේ ජීවිතවල තියෙනවා. And their desires are not sinful. දැන් ඒ බලාපොරොත්තු ඒ දේවල් ඒවා වැරදි දේවල් නෙමෙයි. But years have gone by, those desires have not manifested. හැබැයි දැන් ඔබ මට හෙට ලැබෙයි මට හෙට සතුට ලැබෙයි හෙට ණයෙන් මිදෙයි කියලා ඔබ හිතුවට තාම ඒක ඔබට ලැබිලා නැහැ. But there comes somebody who begins to share testimonies of how that person's prayers and expectations and dreams were fulfilled. ඔව් දැන් ඔබ බලාපොරොත්තු ශුන්‍යලා ඉන්න වෙලාවක ඔබ මෙතන ඇවිල්ලා වාඩිලා ඉන්නකොට නමුත් වෙන කෙනෙක් ඇවිල්ලා ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වුණා ඔවුන්ට හම්බෙච්ච දේවල් හම්බුණා කියලා කියන ඔබ අහන් ඉන්නවා. ඒක ඔබට තේරෙන්නේ නැහැ. Now when Jesus said your faith has healed you, he is talking about that substance that was applied to the desire and it came to pass. When people have desires, but those desires are not backed up with the promise of God, they only remain desires because the word of God or the promise of God has the substance called faith, which changes hope into reality. දැන් මේ අපිට නොපෙනෙන තලයේ තියෙන දේවල් අපි ඇදලා ගැනීමට මට ලබා ගැනීමට ප්‍රධානම වශයෙන්ම තියෙන දේව වචනේ. දේව වචනයෙන් අපිට අපේ බලාපොරොත්තු වෙන ඉස්සරහට දේවල් දේව වචනේ කරුණ කොටගෙන අපි ඒකත් එක්ක එකක වෙන්නේ නැත්නම් ඒක හැමදාම බලාපොරොත්තුවක් විතරයි. ඒක අපිට ලැබෙන්නේ නැහැ. අපිට ලබා ගන්න බැරි වෙනවා මන්ද දේව වචනෙන් ඒකට සපෝට් කරන්නේ නැති නිසා. Our brother Noel gave us a fantastic solution. He said, after prayed, there was still a pain, but when I went back home, the prayer that she wrote and gave me was a scripture. He went home and kept on repeating that prayer out of his mouth, not knowing that he was growing the substance called faith by speaking it over and over and over again. Now when that faith substance began to grow more and more, it went and destroyed that sickness
and restored his health completely. Oh, that Are you understanding? A person might say, I have got a kidney problem. But the person is passive, sitting quietly and saying, God, I know you will heal me. It won't work. A person of faith fights back. He begins to believe what God's word says. When God's word says, by his stripes I am healed. So that person is again and again saying, God, I thank you so much that because of Jesus' wounds, my kidneys are healed. Because of Jesus' wound, I am healed. Thank you, Lord. You are the God who gives life to the dead. And therefore, my kidneys are alive. I am the body of Christ. Satan, sickness, infirmity has no power, no place in me. When the person is repeatedly saying this over and over again, the person is actually growing the substance called faith. The confidence begins to grow, and now the substance is providing to that desire, is providing to that hope, and changing that hope from invisible to visible. And that's why faith is always active, not passive. Okay. දැන් මේ නොයෙක් සහෝදරයා අපිට මේ හොඳ ඉතා බලගතු සාක්ෂියක් දුන්නේ මේ සහෝදරයා අසනීප වෙලා ඉන්නකොට මේ සිස්ටර් ඇවිල්ලා මට යාඥා කරා. මට යාඥා කරලා මේ යාඥා කරලා ගියාම මේ නොයෙක් සහෝදරයා යාඥා කරාම මේ ලොකු සහනයක් දැනුණා. නමුත් පොඩි වේදනාවක් තිබ්බා. මේ සහෝදරි ලියලා දුන්නා එක මේ බයිබල් මේ කොලේගේ යාඥාවක්. හැබැයි යාඥාව මේ යාඥාවක් නෙමෙයි ඒක බයිබල් පදයක්. දැන් මේ සහෝදරයා මොකද කරේ? ගෙදර ගිහිල්ලා මේ කීප වතාවක් මේ බයිබල් එකම බයිබල් පදේ නේ සහෝදරයා. එකම බයිබල් පදේ කියුවා. තමන් කියුවා. දැන් එතකොට මොකද වෙන්නේ? ඇදහිල්ලෙන් තමන් පොඩ වර්ධිනවා. ඇදහිල්ලෙන් වර්ධිනවා. දැන් මේ අපේ මේ බ්‍රදර් ජොන්සන් හැමතිස්සෙම කියන්නේ මේ දේව වචනය තමයි ඔබ අපි මුහුණනකොට කියනකොට අපි මෙහෙම ඉන්න අපේ ඇදහිල්ල පොඩ වර්ධනය වෙනවා. දැන් එතකොට මේ වර්ධනය වීම තුළ අපි ඇදහිල්ලේ ජයග්‍රාහක වෙනවා. දැන් ජීවිතේ ප්‍රශ්න එනකොට කරදර එනකොට අපි පුරුදු වෙනවා නෑ. මම මේ ප්‍රශ්නේ පරාජය වෙන්නේ නෑ. මම මේ ප්‍රශ්නෙට යට වෙන්නේ නෑ. රෝගෙට බෑ මාව යට කරන්න. ණයට බෑ මාව යට කරන්න. මේ ණය ප්‍රශ්නේ මාව යට කරන්න බෑ. වෛද්‍ය වාල්තර මාව යට කරන්න බෑ. යේසුස් වහන්සේගේ නම මම සුවයි. දැන් මේ දේවල් කියන්න පටන් අරන් මොකද වෙන්නේ? මම ඇදහිල්ලේ වීරයෙක් වෙනවා. දැන් එතකොට නොදක්නා සුවයක් දැන් මා තුළ තියෙන බව මම ප්‍රකාශ කිරීම තුළ දේව වචනෙන් ඒක අපි සනාත වෙන්න අපි කතා කරනකොට යක්ෂයට බෑ මාව තව ලෙඩෙක් කරන්න මම සුවයි. හලෙලූයා. Praise the Lord. Hallelujah. Just write down this point and then I'll explain. Write down. Faith is grasping. Faith is grasping the unrealities of hope. Faith is grasping. The unrealities of hope. And bringing. Grasping means to understand. Okay. And bringing them into the reality, into the realm of reality. Let me explain, then you will understand. Okay. Faith is grasping the unrealities of hope and bringing them into the realm of reality. Praise the Lord. Now my brother, if he has been praying for 33 years for his healing, and if it has not come to pass, do you think he will have the faith to believe for a healing? No. So he already is hopeless. But when he comes and listens to the word, sees the demonstrative power of God, goes back home, the hope of 33 years has not yet materialized, but this time he has found an understanding that if I open my mouth and if I can speak the word, and whatever the word is saying, it is in unseen. But whatever the word is saying, those words have power to change from unseen to seen. So once he realizes that, now he is speaking with confidence, he is speaking with boldness, and he is able to bring those things from invisible to the visible. Let me give you an example. If anybody has gone fishing, okay, and the fish has got into the hook, while pulling it, the person is very cautious that the fish should not go and hit the rock and get jammed there. So very gently he'll pull. The moment the fish is at the reach, he will quickly go and catch it. He will catch the grip. Why?
because the fish might slip from his hand. In the same way, when a person understands the promises that I speak, which God has promised me, have the power to go into the invisible and bring those things that I need from the invisible to the visible, I am now grasping those promises and not allowing them to go. Today we learnt about Priest's two dogs, Bruno and Jenny. So wait, don't go there. I'll explain. Right. දැන් මේ සහෝදර ලොකු පද ගැන හොඳට අහගන්න අපි මේක ලියාගමු. පොඩක් මේක ලියාගන්න. ඇදහිල්ල කියන්නේ ඇදහිල්ල යනු නොදක්නා දේවල් අල්ලා ගැනීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට දී තිබෙන්නා මෙම ළමයි. හරිද? දැන් එතකොට මේ පදේ දැන් මේ ට්‍රාන්ස්ලේෂන් එක අනුව මේ සහෝදරයා කියන්නේ මේ බයිබලයේ පොරොන්දු දැන් උදාහරණ දැන් මෙතන මේ අපි කියමු දැන් මේක අපිට අපි යාඥා කරනවා මේ මට කාර් එකක් දෙන්න කියලා. අපි හිතුවනේ මේක කාර් එකක් කියලා. මේක දැන් මගේ අතේ නෑ. මේක මගේ අතේ නෙමෙයි තියෙන්නේ. නමුත් මම දැන් මගේ අතේ නෑ කියලා කියන්නේ අපිට මට සුවයක් දැන් මගේ මේ සුවය මෙතන තියෙන්නේ. නැත්තම් ඔබගේ ණය ප්‍රශ්නේ ඔබගේ කරදරේ මොකක් හරි හිතන්නකො මෙතන. දැන් ඔබට අවශ්‍ය සුවය. දැන් අපි දැන් මේ සහෝදරියගේ කිඩ්නි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න ඔබගේ බ්‍රෑන්ඩ් නිව් කිඩ්නි දෙක. හරිද? දැන් ඒක කොහොමද මම මේක ගන්නෙ? මොකද්ද කරන්නේ? දැන් මේ පදයට අනුව මේ නොපෙනෙන්නා වූ තැනක දුර තියෙන දෙයක් ඇදහිල්ලේ වචන පාවිච්චි කරලා අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යේසාය 53:5 කියන මේ වචනය උන්වහන්සේ කසපාරේ මට සුවය ලැබී තිබේ. එතකොට මොකද කරන්නේ? මගේ සුවයම අල්ල ගන්න යනවා. මේ දේ මට ලැබුණයි කියලා ආත්මික විශ්වාසයෙන් ඇදහිල්ලෙන් මම මේක ලැබුණයි කියලා දැන් විශ්වාස කරනවා. දැන් මම මේ විශ්වාස කළේ දේ ප්‍රකාශ කරනකොට මොකද වෙන්නේ? යම් දවසකදී මගේ ඇදහිල්ලෙන් වර්ධනය වුණාම මට ස්වාමීන් වහන්සේගේ කරුණාව තුල මේ දේ මට අතට ලබා ගන්න මේ නොපෙනෙන දේ මට පෙනෙන තත්ත්වයට ගේන්න මාව වර්ධනය කරනවා. හලෙලූයා. පැහැදිලිද? ඒ කියන්නේ මේ මට නොපෙනෙන දේ අල්ල ගන්න මේක මේ දේව වචන කරනකොට කියන නොපෙනෙන දේ අල්ල ගන්න දේව වචනය තුලින් ඇදහිල්ලෙන් මට ශක්තිය ලැබෙනවා. ආමෙන්. Write it in bold letters, please, and then I'll explain. The answer to what we need. The answer to what we need exists. The answer to what we need exists in the word now. Exists in the word now. Okay. Okay, take some time. Okay. Because you gave a long translation. Your Now it's my turn to give a long translation. When you are giving long translation, I am keeping quiet. Now you better keep quiet for some time. Okay. Now, Pri had two dogs, Jenny and Bruno. She is the owner of the dog. She loves the dogs love her. But there are certain times the dogs are extremely sensitive, especially when she puts food for the dog. The moment the food is put, the dog takes control over that bowl where the food is. Now, even though she is the owner, even though she is the master, if she puts a hand anywhere close, the dog is not in a good mood. The dog is thinking that she is coming to take his treasure or his food. So, at that time, the dog might even bite. Now, if I go to the dog and I am not the owner and I try anywhere, the dog will see to it that I am not even in the room. Means what? When he has got something, he bites it, and now if anybody wants to come and take it out of his mouth, he will even show his teeth. Have you seen some dogs do that? Hello? No, in India that is how faith is. Everything that I need is in the spiritual realm that God has declared in his word. And that word is like Jenny and Bruno. When they receive it, now they are not allowing anyone to come and touch that word, because that word has become their own treasure, that has become their own life.
And when a person has got that kind of an attitude, that person is able to bring from the invisible the promise of God into visible, because now he is extremely aggressive when it comes to faith. Anything that is coming to hinder him in his faith, he attacks those forces, but does not allow those forces to take away the word of God from his heart and mouth. දැන් මේ සහෝදරීට බලු දෙන්නෙක් ඉන්නවා. මේ සහෝදරිය තමයි මේ බලු දෙන්නගේ අයිතිකරු. නමුත් සමහර අවස්ථා තියෙනවා මේ බල්ලෝ වුණත් දැන් අයිතිකරු වුණත් මේ බල්ලන්ගේ මේ කන්ට්‍රෝල්ස් අපෙන් පහ වෙලා යන අවස්ථා තියෙනවා. දැන් හොඳම උදාහරණයක් ඒ කන්න දෙනකොට දැන් බල්ලට අපි කන්න කෑම දීලා අපි අත දාන්න යන්නේ නැහැ. මම හිතන්නේ ඉන්දියා බල්ලෝ නම් හපන්නේ නැහැ. මම හිතන්නේ ලංකා බල්ලෝ හපනවා. හා දැන් එතකොට දැන් ස්මෝල් ජෝක්. දැන් මේ සහෝදරයා කියන්නේ දැන් අපි මේ බල්ලට කෑම දැම්මම ඒ බල්ලා ඒ කන කෑම හයියෙන් හපනවා. ඒ තමන්ට දුන්න දේ අල්ලලා ගන්නවා. අල්ලලා අරගෙන දැන් අපි ගියොත් මේ දැන් මම නාදුන්න එක්කෙනෙක්ගේම එතනට ගියොත් අපිට විරිත්තනවා. අපිට විරිත්තලා කියනවා එන්න එපා ළඟට දෙන්නේ නැහැ කියන ඒ ඇටිටියුඩ් එකේ ඒ ආකල්ප මත තමයි මේ බල්ලා ඉන්නේ. දැන් එතකොට ඒ වගේ මේ සහෝදරයා කියන්නේ මේ ඇදහිල්ලෙන් අපිට නොපෙනෙන දෙයක් අපි මේ දේව වචන කරනකොට අල්ලගත්තොත් එහෙම කවුරු ඇවිල්ලා ඇදලා ගන්න ගියත් මම දෙන්නේ යන්නේ නැහැ. දැන් මේ සහෝදරයා දැන් මගෙන් ගන්න හදන ඇදහිල්ල දෙන්නේ නැහැ. දැන් ගහන ඒ දැන් අතරින්නේ අල්ලන් ඉන්නවා. මට ලැබෙන එකම මම අල්ලන් ඉන්නවා. අල්ලන් අතරින්න දැන් මේ මොකද කරන්නේ? මේ එළියෙන් එන බලවේග මගේ ඇදහිල්ල වෙනස් කරන්න යනවා. දැන් අම්මට ලැබිච්ච අර ඊයේ ලැබිච්ච සුවය ඇදලා ගන්නවා. මේ එළියෙන් ගන්න. ඔබට දුන්න වචනයක්. දේව වචනේ කොයිම වෙලාවක අතරින්න එපා. හලෙලූයා. දැන් ඒක මේ සහෝදරයා කියන්නේ අපි අමාරුවෙන් ඔබගේ කාලය වැය කරලා දේව වචනේ ඉගෙන ගන්න ඒක ඔළුවට මතක තබා ගත්තම යක්ෂය හදනවා ඔබට මේ වචන දාලා ඔබගෙන් ඒදී උදුරලා අයින් කරන්න. ප්‍රේම කරන්න කියලා අද ඉගෙන ගත්තම හෙට එනවා වගේ නැන්ද මාමා අක්කා බෑන කවුරුර දැක්කොත් එහෙම ඔබ හිතන නරක නම් අහක් බලන යන එක නෙමෙයි වැඩේ. අපි ඒ ප්‍රේමයෙන් අපි ක්‍රියා කිරීම තුල අර බල්ලෝ අර දැන් අල්ලන් ඉන්න ඇදහිල්ල යක්ෂයට උදුර ගන්න දෙන්නේ. හලෙලූයා. Then, brother, that part can you repeat? I will translate them so that they can read. So they can write. The answer to what we need exists in the word of God. අපේ ප්‍රශ්න වලට පිළිතුරු දේව වචනය තුල තියෙනවා. ඕනනම් ලියා ගන්න පුළුවන්. Hallelujah. Hallelujah. Thank you, Jesus. So, do we have got an aggressive attitude not to allow fear to take away our faith? දැන් අපිට තියෙන්න ඕන මේ බය අඩුකමේ ආත්මයක් නෙමෙයි නිර්භීතකමේ ආත්මයක් තියෙන්න ඕන. දේවයන් වහන්සේ මට දුන්න ඇදහිල්ල පරිස්සම් කරගෙන ආරක්ෂා කරගන්න යක්ෂය ආවම උදුරලා ගන්න ඉඩ නොදී ඒක ආරක්ෂා කර ගැනීමට මේ ජයග්‍රහයි මේ අධිකාරී බලයක් මට තියෙන්න ඕන. හලෙලූයා. Let me give you an example. Something negative, extremely negative happens to us. Are we still holding on to the promise of God, or our emotions are triggered and now we are extremely angry, now we are extremely bitter, offended, and now the words that come out of our mouth is not what the word of God says. Now that's the time the enemy has taken the word out of your mouth. දැන් අපිට හොඳම අවස්ථාව තමයි දැන් අපි දැන් හොඳ දැන් මේ සාහන අපි දැන් හොඳට දේව වචනේ කියනවා උගන්වනවා ඔක්කොම හරි. දැන් දෙන දේවල් අපි ඔක්කොම ඔළුවට දාගෙන යනවා. නමුත් ඔබට මට තරහ ගියාම අපි කියන වචන මොනවද? අපි අපේ තත්වයන් තුල ණය ප්‍රශ්න තුලදී ලෙඩකදී මේ තිත්තකමත් තුලදී අපි කියන්නේ මොනවද? ඒ කියන දේවල් යක්ෂයා අපිව අල්ලගෙන අපේ ඇදහිල්ල නැති කරන්න යනවා. හලෙලූයා. දැන් මේ තත්වයේ නෙමෙයි අපි ඉන්න ඕන. ඒක මේ සහෝදරයා කියන්නේ හොඳට තේරුම් ගන්න මේ කියන දේ. ඔබගේ ඇදහිල්ල කොයිම වෙලාවකවත් ඔබෙන් ලිස්සලා ඉන්න දෙන්න එපා. Now we must understand that in the new covenant through Jesus we get blessed, but this blessing is our inheritance. You don't get it by your works. දැන් අපිට මේ ගැලවීම මේ ආශිර්වාද මේ සියල්ල මගේ උරුමයක්. ඒවා මට මගෙන් එළිය නෙමෙයි කියන එක මගේ අයිතියක්. දැන් ඒක නිසා යක්ෂයා ඔබට ඔළුවට දාන්න යනවා. ඔබට අයිති නැහැ. ඔබ ආශිර්වාද නැහැ. ඔබ හිඟන්නේ. ඒ වගේ බොරු අදහස් දාන්න යනවා. මතක තියාගන්න දේව දරුකම දේව පුත්‍රකම ඔබේ අයිතියක්. හලෙලූයා. ඒ උරුමයක්. Now the person who goes fishing in that water, can he see that fish which he is going to catch? දැන්
දැන් මේ සහෝදර ඉස්සෙල්ලා උදාහරණයක් කියලා කිව්වා. දැන් මාළු බාන්න යන එක්කනේ මාළුවා හමු වුණාම හිමින් සැරේ ගල්වල වදින්න නැති වෙන්න එයා ගන්නවා ගොඩට. මොකද හේතුව මේ ගලක වැදුනොත් එමේ මාළුවා මේ ඇම්මෙන් ගැලවිලා යනවා. හැබැයි ඒ මාළුවා ළඟට එද්දී පරිස්සමෙන් ටක්කලා අල්ල ගන්නවා. මොකද ගැලවිලා යන්න දෙන්නේ නැතුව. ඒ වගේ අපිට තියෙන ඇදහිල්ල ගැලවිලා යන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න ඕන. Did you explain everything? No. Previous part I did. Not this one. Very sorry to take time. No, because I speak 2 lines, you speak 15 lines. Oh. So my message will not be completed. Praise God. So when the person has put the hook, he waits patiently for the fish to come. So දැන් මේ අපි හැම දැම්මන් පස්සේ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා මාළුවට එන්න දීලා. He cannot see the fish. ඔහුට මාළුවා පේන්නේ නැහැ. But he's still waiting. බලාගෙන ඉන්නවා. The bait attracts the fish. ඒ හැම මේ මාළුවව ආකර්ෂණය කරගන්නවා. And when the fish is about to take a snap at the mouth just a little, all he has to give is at that moment a jerk. If he misses that, the fish has taken the bait and gone. It's a perfect timing. දැන් ඒ කියන්නේ මේ හරිම සූක්ෂම අවස්ථාවක් ඒ මාළු බාන වෙලාවේ මාළුවා හැම ළඟට එනකොට හැම ගස්ස ඒ මාළුවා හැම කනකන් ඉන්න ඕන. හදිසියවත් ඔහු ගස්සන එක නැවතුනොත් එහෙම මාළුවා හැම කාලේ මාළුවා මේ හැමට අහු වෙන්නේ නැතුව ඒ කෑල්ල මස් කෑල්ල අරගෙන යනවා යන්න. ඒ නිසා ටයිමින් හරි වැදගත්. In the same way, our faith is that fishing tool that goes into the spiritual, searches for our desire and brings it from the invisible to the visible. Our faith. Now he needed healing. 33 years went by, did not get healed. Till somebody gave him the tool, which is the promise of God, which is the word of God. Now what did he do? He took that word and began to speak it over and over again. He did not even know he was actually doing spiritual fishing to bring forth his healing. As he began to speak over and over again, there came confidence, there came boldness, and as he kept on saying, there came the healing from the spiritual to the natural. In the same way, we all need to have spiritual fishing, and in the spiritual fishing, the promise of God, the word of God is a must. If you have a desire without the word of God, okay, without the word of God, the desire will remain a desire. You will die, and along with you, the desire also died. But you know what is that process called as? It's not called as faith. It is called as wishful thinking, wishful desires. But it is not faith. A wishful desire, when tied up with the promises of God, releases the faith of God that brings forth invisible things that we need from the invisible world to the visible world. දැන් අපි මේ මාළු බාන කතන්දරේ තමයි අපේ ආත්මික තලයට වෙන්න යන්නේ. අපි ඇදහිල්ල කියන්නේ මොකද්ද? ඔබ යාඥා කරලා ඔබ ඉල්ලන දේවල් ඔබ යේසුස් වහන්සේගේ වචනය තුල ඔබ ආශා කරන දේ අපි මේ උඩ තියෙන මේ අපි මේ ෆෑන් හයක් විතර හිටමු අපි ආත්මික තලයේ ඔබ ආශා කරන දේවල්. මේක ඔබේ සුවය වෙන්න පුළුවන්, මේක ඔබේ නිවස වෙන්න පුළුවන්, මේක ඔබේ දරුවා වෙන්න පුළුවන්, මේක ඔබේ දරුවාගේ පාසල වෙන්න පුළුවන්, ඔබගේ වාහනේ වෙන්න පුළුවන්. දැන් එතකොට මම ඇදහිල්ලෙන් වචනය ප්‍රකාශ කරනවා කියලා කියන්නේ මම මගේ ඇදහිල්ලම නිදහස් කරනවා. ඒතර ඇදහිල්ල මොකද කරන්නේ? ඇදහිල්ල අර හැම වගේ ගිහිල්ලා මට නිවසක්ද, මට සුවයද, මට අවශ්‍ය කරන වාහනයද, මේ ලෝන් එකද, ලෝන් එකේ ණය ගෙවන්න අවශ්‍ය කරන මුදල්ද, ඒ මම නිදහස් කරන ඇදහිල්ල ගිහිල්ලා හොයාගෙන මං වෙත අරගෙන එනවා. හලෙලූයා. නොපෙනෙන තලවල තියෙන ආශිර්වාද මේ දේව වචනේ කරුණ කොටගෙන ගිහිල්ලා මම ඉවසිලි බලන් ඉන්නවන කියන එකයි. මාළු දැන් හැම දාලා බලන් ඉන්නවන. ඇදහිල්ලෙන් බලන් ඉන්නවන. දේව වචනේ වල පොරොන්දු කී බලන් ඉන්නකොට ඇදහිල්ල ස්වර්ගීය තලයේ තියෙන දේවල් මං වෙත අරගෙන යනවා. හලෙලූයා. දැන් එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල නැතුව ඔබ නිකන් ඔබ හැමක් දාලා නම් ඔබ නිකන් ප්‍රාර්ථනාවක් නම් කරේ කවදාවත් ඒක ඔබට ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනාවක් දේව වචනේ නැතුව ප්‍රාර්ථනාවක් කොච්චර ප්‍රාර්ථනා කරත් ඒක හෙට මිසක් අද ලැබෙන්නේ නැහැ. හලෙලූයා. පැහැදිලිද? So the more and more you study the word of God, the more and more you study the promises of God, the more and more confident, the more and more assurance that you have that now with this tool called faith, you can pull down the things that you desire
from the invisible to the visible. So write down. දැන් මේ සහෝදර කියන්නේ අපේ ඇදහිල්ලෙන් අපිට නොපෙනෙන දේවල් අපිට ඇද ගැනීම ස්වර්ගීය තලයේ තියෙන අපිට ආශිර්වාද ඇද ගැනීමේ බලයක් තියෙනවා මගේ ඇදහිල්ලට. දැන් එතකොට අපි කරන්න ඕන මගේ ඇදහිල්ල වර්ධනය කරගන්න දේ වචනේ කියව පොරුන්දු කියව මගේ ඇදහිල්ල වර්ධනය කරන්න ඕන. සහෝදර සහෝදරිය හරි අමාරුයි මේ වචනේ අපි මෙනෙහි කරන්න පුරුදු වෙන්න. නමුත් යම් කිසි කාලයක පුරුදු වුණාම මේ සහෝදරයා මේ සිස්ටර් ප්‍රියේම වචන කියවන පට ගාලා. ඇයි ඒ? එච්චට ඒක මෙනෙහි කිරීම තුල. හලෙලුයා. So write down. Faith is the ground. Faith is the ground. Confidence, Atma Vishwas. An assurance of what we desire. Faith is the raw material. Faith is the raw material that produces the manifestation